හරි. මෙමරි බූස්ට් එක කතා කරලිමු. මෙමරි බූස්ට් එක හරි වැදගත්. මෙමරි බූස්ට් 3 එකේ රෙකෝඩින් එකත් මේ එක්කම මේ වැටෙයි. සාමාන්‍යයෙන් හිට අනිද්දා දවස් ඇතුළත මේ සතිය ඇතුළත 3 4 දෙකේම රෙකෝඩින්ස් එක වැටෙනවා YouTube එකට වෙනම. 1 2 දාලානේ තියෙන්නේ. හරි බලමු. හතරවෙනි මෙමරි බූස්ට් එක. මොකද්ද කියන්නේ? පහත ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද වරහන් තුල යොදන්න. බලමු. පළවෙනි ප්‍රකාශය අහනවා මෙන්න මේක. පොයින්ට් එක කියලා දීලා ඇති. ශාක සහ සතුන් තුල ජන්මානු නිපදවන්නේ එකම විභජන ආකාරයකනේ. මොකද කියන්නේ? ශාක ජන්මානු නිපදවන එක එකයි සත්තු ජන්මානු නිපදවන එකයි එකක්ද දෙකක්ද? ඇයි හේතුව? දැන් සත්තු ජන්මානු නිපදවන්නේ මොන විභාජනයෙන්ද? සත්තු අපි ඌනනයෙන්. හැබැයි ශාක අනූනනයෙන්. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව මේ බලන්නකො මේ බලන්න සත්තුන්ගේ අනුනනේ තියෙන හැබැයි ජන්මානු හදන්නේ අනුනනේ නෙමෙයි. ප්‍රශ්නේ අහන්නේ ජන්මානු. මේ බලන්න. සාමාන්‍ය ශාකයක ජීවන චක්‍රයක අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. එකක් තමයි ප්‍රමුඛ අවස්ථාවක් මොකක් හරි තියෙනවා බීජාණු ශාකයක් තියෙනවා ජන්මානු ශාකයක් තියෙනවා. නේද? මේ බලන්න. බීජාණු ශාකයේ මොන ගුණයිද? ද්වි ගුණයි. බීජාණු ශාකයේ තියෙන බීජාණු දානි ඒවා ද්වි ගුණයි. ඒ වගේ හදන බීජාණු අන්න බීජාණු ඒක ගුණයි. දෙකයි n වල ඉඳලා n වලට අඩු වෙනවා කියන්නේ මේ ගුණ නේද අනුන නේද? දෙකයි ගුණ ඉඳලා n ට බහිනවා වර්ණදේශ සංඛ්‍යාව බහිනවා කියන්නේ ඌනණය. ශාකවල එහෙනම් මොනව හදද්දිද ඌනණය වෙන්නේ? බීජාණු හදනකොට බීජාණු පැලවෙලා හදනවා ජන්මානු ශාකය. ජන්මානු ශාකය. ජන්මානු ශාකය වුණ ජන්මානු ශාකය ඒක ගුණයි. මෙයා පැලවෙලා නේ හැදුනේ. ජන්මානු ශාකයේ තියෙනවා මොනවද? ජන්මානු දානි. ඒවත් ඒක ගුණයි. ඒ වගේ හදනවා මොනවද? ජන්මානු ඒක ගුණයි. ජන්මානු එක්ක ශුක්‍රාණු වෙන්න පුළුවන් අණ්ඩ වෙන්න පුළුවන්. ඒක ගුණයි. ඊළඟට තව ජන්මානුවක් කව මේ දෙන්න එකතු වුණා හැදුන බීජාණු ශාකය. n n එකතු වුණාම දෙකයි එන්නේ. ශාකවල ජන්මානු හදන්න. එතකොට මේ බලන්න. n වල ඉඳලා n ට යන්නේ. ඌරණයක්ද අනූරණයක්ද? අනූරණයක්. එහෙනම් ශාකවල ජන්මානු හදන කතන්දරෙයි සත්තුන්ගේ අපේ ජන්මානු හදන කතන්දරෙයි දෙකක්. මේ දෙක. පළවෙනි එකට උත්තරේ මොකක්ද ගන්න වෙන්නේ? පළවෙනි එක වැරදිනේ. පළවෙනි එක වැරදි. දෙක බැක්ටීරියා වල ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමිනෝ අම්ලය ෆෝමයිල් මෙතියොනීන්ය. මොකද කියන්නේ? හරි. බැක්ටීරියා වල තිබ්බේ ෆෝමයිල් මෙතියොනීන්. ආකියා සහ අපේ ආකියාගේ මොකද තිබ්බේ? මතක් කරගන්න. මෙතියොනීන් තිබ්බේ. right. තුන පොස්ෆොලිපිඩ යන උභය ගුණික අණුවකි. මොකද්ද කියන්නේ? පොස්ෆොලිපිඩ යන උභය ගුණික අණුවකි. කල්පනා කරන්න. මොකද්ද උභය ගුණික කියන්නේ? හිතන්න. උභය ගුණික කියන්නේ ආම්ලික පැත්තක් තියෙනවා බාෂ්මික පැත්තක් තියෙනවා. පොස්ෆොලිපිඩ උභය ගුණි නෙමෙයි පොස්ෆොලිපිඩ උභය සාදී. උභය සාදී කියන්නේ මොකක්ද? එකම අණුවේ ජලකාමී කැලලක් තියෙනවා ජල බීතික කැලලක් තියෙනවා. තුන වැරදි. හතරවෙනි එක බලන්න. ලයිසෝසෝම නිපදවනු ලබන්නේ රළුවන්ත ප්ලාස්මීය ජාලිකා මගදී. ලයිසෝසෝම හදන්නේ රළුවන්ත ප්ලාස්මීය ජාලිකා වලින්ද? ලයිසෝම කෘත්‍ය මතක් කරන්න. sorry RER වල කෘත්‍ය මතක් කරන්න. මොනවද RER කරේ? කාබෝහයිඩ්‍රේට් පරිවෘතිය. පරිවහනාශයිකා හැදුවා නේද? ඊළඟට පටල කර්මාන්ත ශාලා ලෙස ක්‍රියා කරන්නේ. පටල පොස්පොල් ඒවා හදපු නිසා හැදුවා. හරිද? ඕවනේ කරේ. උතන තිබ්බද ලයිසෝම හදන කතන්දරයක් නෑ. ලයිසෝම හදන්නේ සිනිදන්ත ප්ලාස්මීය ජාලිකා දෙහින නෑනේ. විෂහරණය කරා. කැල්සියම් 2+ අයන ගබඩා කරා. හරිද? ඊළඟට පාටල පොස්ෆොලිපිඩ හදාගත්තේ ඔක. තෙල් ස්ටෙරොයිඩ් මේ දේ ඒ ටික හැදුවා. ওই ටිකනේ කරේ. ගෝල්ගි වල කාර්යයන් ටික මතක් කරගන්න. ගෝල්ගි වල කාර්යයන් තුනක් තිබ්බා. ද්‍රව්‍ය එක්රැස් කිරීම, අසුරාලීම, විකරණය බෙදා හැරීම. ඊළඟට දෙවෙනි එක පෙක්ටින් සහ පෙක්ටින් නොවන සෛල බිත්ති සංශ්ලේෂණයේ කලින් සතියව ලිව්වත් එක. ඊළඟ එක ලයිසෝම නිපදීම. ලයිසෝම කවුද හදන්නේ? ගෝල්ගි උපකරණය. 4 වැරදි. අර ලයිසෝම වල කාර්යයන් මොනවද? ඒවා තමයි අර තිබ්බේ භක්ෂ සෛලිකතාවයේ, බහිස් සෛලිකතාවයේ, ඉන්ද්‍රිකා ජීර්ණේ, ස්වයන් ජීර්ණේ. මතක් කරගන්න ඈ. උත්තර විතරක් ගන්න මදි මතක් කරගන්න. 4 වැරදි. 5 පාදස්ත කණිකාවේ ශුද්‍ර නාලිකා සැකැස්ම 9 දන දෙක ආකාරයෙන් පවතී. වැරදි. 9 දන බිඳුව මොන විදිහට තියෙන්නේ? දිත්තද සිත්තද?
ත්‍රිත්ව 9 දෙන බිඳුව තියෙන්නේ 9 දෙන බිඳුව 9 දෙන දෙක නෙමෙයි 6 නෙප්‍රොලෙපිස් ජන්මානුශාකය නෙප්‍රොලෙපිස් කියන්නේ කවුද මීමන ගහ නේද නෙප්‍රොලෙපිස් ජන්මානුශාකය ප්‍රභා සංශ්ලේෂක සහ පීවි ඇසට පෙනෙන ප්‍රාක්තලසිකී හරි නේද අර මතකද හાર્ට් ෂේප් එකක් වගේ තිබ්බෙක් කෙනෙක් හිටියේ යට මූලාභ තියෙන මේ හරි ශුක්‍රාණුදානි තිබ්බ මේ හරි අණ්ඩාණුදානි තිබ්බ කොළ පාට එක්කෙනෙක් ප්‍රභා සංශ්ලේෂණය කරා පියවිය හැටට පෙනුණා මතකද මේක හරි පහ හරි පහ හරි සොරි 6 හරි 6 හරි පහ වැරදි 6 හරි 7 නිෂේධක මගින් එන්සයිම් උපස්තර සංකීර්ණයේ සෑදීම වළක්වයි මොකද කියන්නේ නිෂේධක අර්ථ දැක්වීම මතක් කරන්න මොකද නිෂේධක කිව්වේ එන්සයිමයට එක්කෝ ස්ථීරව හරි తాවකාලිකව හරි බැඳෙන ඊළඟට එන්සයිම් උපස්තර සංකීර්ණය හැදීම වළක්වන සමහර අණු හෝ අයන එතකොට නිෂේධක වලින් මොකද්ද කරන්නේ එන්සයිම් උපස්තර සංකීර්ණය හැදෙන එක වළක්වනවා කියන එක හරි 7 වෙනි එක හරි හරිද රයිට් ඊට පස්සේ 8 වෙනි එක බලන්න අනූනනයේදී හරි බලන්න අට බලන්න අනූන ප්‍රකාශය ගන්න අනූනනයේදී සමජාත වර්ණ දේහ කිනකින් වෙන්වීම සිදුවේ බුදු අම්බෝ මේවනම් මට බැරි වුණොත් නම් පයින් ගහන්නේ කියලා ඇදලා අනේ අම්මේ මේ බලන්න මොකද්ද කියන්නේ ඒගොල්ලෝ මොකද්ද කියන්නේ අනූනනයේදී සමජාත වර්ණ දෙකකින් එකිනෙකින් වෙනනවා කියලා කියන්නේ නේ මේ බලන්න අනූනනයේ ඌනනේ ප්‍රධාන වෙනසක් මේ බලන්න අනූනනය මේ ඌනනේ මේ බලන්න අනූනනයේදී මොකද වෙන්නේ මං ඕක උඩට යට මම මෙහෙම අඳින්නකො නැත්නම් ඕකත් කල්පනා කරේ ඔන්න සෙන්ට්‍රොමියරේ තියෙනවා හරිද මෙන්න එක වර්ණ දේහ එක DNA එකක් ක්‍රොමැටින් එකක් හදලා ඔන්න වර්ණ දේහයක් තියෙනවා එයාගෙම තව එහා පැත්තේ හදනවා එකක් අපි මේවට කියන්නේ මොනවද සමජාතද මෙයාගෙම කොපියනේ තියෙන්නේ මේවට කියන්නේ සහෝදර වර්ණ දේහාංශ අනිත් එක එකම පැත්තට කයිනටගෝ සුදුනාලිකා සම්බන්ධ වෙනව නේද එකම වර්ණ දේහේ දෙපැත්තටම දැන් මේ දෙන්න ගැලවෙද්දි කොහොමද ගැලවෙන්නේ මැද්දින් ගැලවිලා දෙපැත්තටම ඒක නේද වෙන්නේ මේ මොනවද මේ සහෝදරේවනේ සහෝදර සමජාතේවද නෑ සහෝදර වර්ණ දේහාංශයකින් වෙන්නේ ඌර්ණේදී මොකද වෙන්නේ ඌර්ණේ කියන්නේ ඇත්තටම අදහස් කරන්නේ ඌර්ණේ එක ඌර්ණේදී මොකද වෙන්නේ මෙහෙමනේ තියෙන්නේ අවතරණය වෙනේව මං අඳින්නේ නැහැ හොඳේ ඔන්න එක වර්ණ දේහයක් තියෙනවා අම්මගේ පැත්තෙන් ආපු එකක් ඔන්න තියෙනවා තාත්තගේ පැත්තෙන් ආපු එකක් මේවට අපි මොනවද කියන්නේ සමජාතද සහෝදරද සමජාත කිව්වා අම්මගෙන් තාත්තගෙන් ආපු එකක් එක ළඟ ඉන්නකොට අපි කියන්නේ සමජාත ඒ සර් දෙක තියෙන්නේ අම්මගේ එක එයාගේ කොපියක් හදාගෙන තාත්තගේ එක එයාගේ කොපියක් හදාගෙන ඊළඟට කයිනටකෝ ශුද්ධනාලිකා බැඳෙන්නේ දෙපැත්තටද එක පැත්තකටද එක පැත්තකට බැඳෙන්නේ මෙන්න මෙහෙම මෙයා මෙහෙට යනවා මෙයා මෙහෙට යනවා මොන වර්ණ දේහද වෙන්නේ සහෝදරද සමජාතද සමජාත වෙන්නේ ඔන්න ඌනනේ තියෙන වෙනස ඌනනේ අනුනේ තියෙන වෙනස එතකොට මේක මෙන්න මේ ප්‍රකාශය මොකක්ද කියන්නේ ආය බලන්න අනුවනේදී සමජාත වර්ණ දේහය කියනකින් වෙන්නීම සිදුවේ මොකද කියන්නේ වැරදි සහෝදර වර්ණ දේහාංශ වෙන්නේ ලොකු වැරද්දක් දාගන්න ඕනේ ඒකටම 8 වැරදි හරි 9 ප්‍රථම පරතර කලාවේදී කේන්ද්‍ර දේහ ද්විකරණ වීම සිදුවේ G2 එකේ මතකනේ කෙටි ක්‍රමේ 2 ප්‍රථම පරතර කලාවේ මොනවද වෙන්නේ සෛලීය ඉන්ද්‍රිකා හැදෙනවා S කලාවට ඕනකට ප්‍රෝටීන් හැදෙනවා ලොකු වෙනවා ඔය ටික වෙන්නේ නේ රයිට් 10 සෑම එන්සයිමයක්ම ගෝලීය ප්‍රෝටීන වේ නෑ බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන වේ ඒකට හේතුව මොකද්ද සමහර RNA වලින් හදන එන්සයිම දෙනවා දැනුත් අපි කතා කරා මුල්ම කාලේ ජාන එන්සයිම විදිහට ක්‍රියා කරේ කවුද RNA ඒවා කෙලින් තියෙනවා ඊළඟට 11 සියලු විකෘති සෛල ස්ථානාන්තරණය වීම සිදුවේ මොකද්ද ඒ කියන්නේ සියලු විකෘති සෛල ස්ථානාන්තරණය වීම සිදුවේ හරි මේ පැත්ත බලන්න මොකද්ද ඔය කියන්නේ ඔය අර්බුද පිළිකා සහ gadu කියන කතන්දරෙන් තමයි යොන්නෝක ඇවිල්ලා තියෙන්නේ මේ බලන්නකො මේ බලන්න සාමාන්‍ය සෛලයක් තියෙනවා මෙමරි බූස්ටර් ටික අතාරින්න එපා තනිකර ප්‍රශ්න කිරීමේ හැකියාව ඔයාගේ MCQ හදන්නේ මේකෙන් MCQ සහ NB MCQ සහ ස්ට්‍රක්චර්ඩ් හදන්නේ සාමාන්‍ය සෛලයක් අසාමාන්‍ය සෛලයක් බවට පත් වෙනවා මොකක් නිසාද මේකේ විකෘතියක් මොනවාරි ආවොත් ඊළඟට මේ හැදෙන අසාමාන්‍ය සෛලය
මේගොල්ලෝ බෙදෙනවනේ. මේගොල්ලොන්ට සෛල චක්‍රයක් තියෙනවා. හැබැයි සෛල චක්‍රය කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද වෙන්නේ? විදි දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි මුල් ස්ථානයේම මේගොල්ලෝ ඉන්න පුළුවන්. අපි කියනවා නිරුපද්‍රව අර්බුදයක්. ඊළඟට පටකවලට යන්න පුළුවන් එකේ තැනවලට අපි කියනවා සෝපාද්‍රව අර්බුදයක්. මේක එක තැන්වලට යන එක තියෙනවනේ රුධිරය වෙන්න පුළුවන්, අන්තරාල තරණය හරහා වෙන්න පුළුවන්. එක එක තැනකට යන එක තියෙනවනේ. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ස්ථානාන්තරය, මෙටාස්ටාසිස්. ස්ථානාන්තරණය කියන්නේ අන්න ඒකට. ස්ථානාන්තරය වෙන්නේ මොනවද? සෝපාද්‍රව අර්බුද. නිරුපද්‍රව අර්බුද ස්ථානාන්තර වෙනවද? නෑ. එතකොට සියලුම විකෘති සෛල නැත්නම් සියලුම අසාමාන්‍ය සෛල ස්ථානාන්තරණය වෙනවා කිව්වොත් ඒක හරිද? වැරදි. ඒ වගේනුත් කොටසක් තමයි යන්නේ. මේ වගේ සෝපාද්‍රව අර්බුදයක් තියෙන මිනිස්සෙක්ට අපි කියනවා මොකක් තියෙනවද? කැන්සර් එකක් තියෙනවා, පිළිකාවක් තියෙනවා. දැන් මට කියන ප්‍රකාශය හරිද වැරදිද? ප්‍රකාශය වැරදි. ප්‍රකාශය වැරදි. 11 වැරදි. 12 සෝපාද්‍රව අර්බුද ශල්‍ය කර්මයක් මගින් සම්පූර්ණයෙන් ඉවත් කර හැකියි නෑ. නිරුපද්‍රව අර්බුදනේ මුල් තැනම තියෙන ඉදිමීමක් තියෙනවා නම් ඒක කපලා අයින් කරන්න පුළුවන්. 12 වැරදි. 12 වැරදි. එන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නෑ. හරි. 13 සෑම ජෛවීය ක්‍රියාවලියකදීම අග්‍රස්ත පොස්පේට බන්ධනයේ බිඳීම සිදුවේ. මොකද කියන්නේ? ATP මතකද ATP ගේ ව්‍යුහය? මෙයාට මෙතන ඇඩිනීන් එකක් තිබ්බා. පොස්පේට් කාණ්ඩ 3ක් තිබ්බා. බොහෝ ක්‍රියාවලි වල මොකද වෙන්නේ? අග්‍රස්ත එක බෙදෙනවා. සෑම නෙමෙයි. මේක බිඳිලා ඍණ 36.5යි කිලෝ ජූල් මවුලට ශක්තියක් දෙනවා. හැබැයි මේක බිඳෙන්නේ නැති මේක බිඳෙන අවස්ථාවක් තියෙනවද? තියෙනවා. කියනවද මම මේක කමන්න නිකන් කියන්නේ අහගන්න ATP තියෙනවනේ මේ එකක්වත් දැනගන්න ඕනේ ATP වලින් හදනවා ළමයි කැම්පස් කිතු ඉගෙන ගන්න සයික්ලික් ඇඩිනෝසින් මොනොෆොස්ෆේට් මොනොෆොස්ෆේට් කියන්නේ ෆොස්ෆේට් එකයි කියන්නේ මේ බන්ධනෙත් කැඩිලා මේකත් කැඩිලා හරිද මේක හැදෙන්න බලපානවා සයික්ලින් කයිනේස් කියලා එන්සයිම් එක හරිද මෙහෙම වෙන අවස්ථා තියෙනවා මේ බන්ධන දෙකම කැඩෙනවා මේක නිකන් සංඥානුවක් වගේ මේක ක්‍රියා කරනවා වැඩ කරනවා සිග්නලින් මොලිකියුල් එකක් වගේ. එතකොට එහෙම වෙන අවස්ථා නැද්ද මං කියන්නේ? මට කියන්න ඕනේ ඒක එහෙම වෙන අවස්ථා නැද්ද? තියෙනවා. හැබැයි බොහෝ අවස්ථාවල මොකද වෙන්නේ? පළවෙනි බන්ධනය තමයි කැඩෙන්නේ. අග්‍රස්තේ. ශක්තිය වැඩි. හරිද? මට කියන්නේ එතකොට 13 මොකද කියන්නේ? වැරදි. සෑම ජෛවික ක්‍රියාවලියම කියන්න බෑ. 13 වැරදි. 13 වැරදි. හරි. මෙහෙම කිව්වොත් එහෙම ශක්තිය අවශ්‍ය වන ඕනෑම ජෛවීය ක්‍රියාවලියකදී පොස්පේට බන්ධනයක් බිඳීම සිදුවේ. මොකද කියන්නේ? හරි මොකක් හරි කැඩෙනවා ශක්තිය ඕනේ නම් ශක්තිය ඕන නම් මොකක් හරි බන්ධනයක් ප්‍රශ්නයක් නැහැ. හරි. 14 ප්‍රෝටියෝග්ලයිකේන් මගින් කොලජන් තන්තු ප්ලාස්ම පටලයට සම්බන්ධ කරයි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොන හරියෙන්ද? බයිසයිලීය පූරකයෙන් very good. බයිසයිලීය පූරකයෙන් අහලා තියෙන්නේ. බයිසයිලික පූරකයේ තියෙන සංඝටක මොනවද? ග්ලයිකෝප්‍රෝටීන් තිබ්බා ප්‍රෝටියෝග්ලයිකෑන් තිබ්බා ආයෙ තව මොනවද තිබ්බේ කොලජන් තන්තු තිබ්බා ෆයිබ්‍රොනෙක්ටින් තිබ්බා හරි ප්‍රෝටියෝග්ලයිකෑන් කියන්නේ අර ලොකු කාබෝහයිඩ්‍රේට් අණු වලට ප්‍රෝටීන් සම්බන්ධ වෙලානේ ග්ලයිකෝප්‍රෝටීන් කිව්වෙත් ඒ වගේ හැබැයි කුඩා ඒවා අරකට වඩා පොඩි ඒවා ඔව් ඊළඟට කොලජන් තන්තු ඕකේ තියෙනවනේ ප්‍රෝටියෝග්ලයිකෑන් වලින් හැදිච්ච ජාලයක් වගේ එකක් තියෙනවනේ ඒ ජාලය ඇතුලේ තමයි කවුරු ගිලිලා ඉන්නේද කොලජන් තන්තු ගිලිලා ඉන්නේ ෆයිබ්‍රොනෙක්ටින් වලින් කරන්නේ මොකද්ද? කොලජන් තන්තු සම්බන්ධ කරනවා ප්ලාස්ම පටලයේ මොනවටද? සම්පූර්ණක ප්‍රෝටීන වලට. දැන් මේ මේගොල්ලෝ මොකද්ද කියන්නේ? ප්‍රෝටියෝග්ලයිකන් වලින් සම්බන්ධ කරනවලු. වැරදි 14 වැරදි. 15 ප්ලාස්මා බන්ධයන අජීවී සම්බන්ධතාවේ. මොකද කියන්නේ? මෙන්න එක ශාක සෛලයක්. මෙන්න තව ශාක සෛලයක්. මේකේ ප්ලාස්ම පටලයේ තියෙනවනේ. එකක ප්ලාස්ම පටලයේ තව ප්ලාස්ම පටලයක් එක සම්බන්ධ කරනවා. ප්ලාස්ම පටලය අපි සලකන්නේ ජීවී එකක් විදියට. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය ප්ලාස්මා බන්ධගෙන සම්බන්ධතාවයේ ජීවී එකක්ද අජීවී එකක්ද? ජීවී. මේවා අන්වීක්ෂීයද මහේක්ෂීයද? කටපාඩම් ගන්න දෙන්නේ නැහැ. ප්ලාස්මා බන්ධ අන්වීක්ෂීයද මහේක්ෂීයද? මහේක්ෂීය. තද සංදි. සෝරි සර් මේක අන්වීක්ෂීයයි. ප්ලාස්මා බන්ධ. ශාක සෛල 60 දෙනවද කාගේ හරි? ඊළඟට මට ඒ කටපාඩම් කරන්න එපා එකයි කියන්නේ. තද සංදි අන්වීක්ෂීයද මහේක්ෂීයද? තද සංදි තියෙන්නේ කොහෙද? සෛල දෙකක් අතරනේ ප්ලාස්ම පටලය සම්බන්ධ කරලා. අන්වීක්ෂීයද මහේක්ෂීයද?
කටපාඩම් කරන්න එපා ළමයි ඔන්න තියෙන ප්‍රශ්නේ. ඕව ඇහුවම ළමයිට උත්තර දෙන්න බෑ. අද සංධිය අන්නීක්ෂිත මහේක්ෂියද? අන්නීක්ෂියයි. ඇයි බං කාගේද සෛල හැට පේන්නේ? එහෙම මිනිස්සෙක් හොයලා මට ගේන්න. ඔව් මේ වැඩ ටික කරගන්න මේ මිනිස්සෙක් හොයලා ගේන්න. එහෙම නෑ. ඊළඟට ඩෙස්මොසෝම නැංගුරම් සංධි අන්නීක්ෂියයි. සෛල දෙකක් සම්බන්ධ කරනවා. හිදස් සංධි හිදස් සංධි මට කියන්න අන්නීක්ෂිත මහේක්ෂියද? හිදස් සංධි ඒකත් අන්නීක්ෂියයි බස් සෛල දෙකක් අතර තියෙන ප්‍රෝටීන නාලිකා ගැටලා තියෙන. ඉතින් සෛලයක් කොහෙද හැට පේන්නේ? හරිද? කටපාඩම් කරන්න එපා දෙයියන් වහන්සේට ඔප්පු වෙච්චාය. හරි. එතකොට 15 ප්ලාස්මා බන්ධ යනු අජීවී සම්බන්ධතාවය. මොකද කියන්නේ? දැරදි මේක ජීවී සම්බන්ධතාවයක්. right ඔන්න මෙමරි බූස්ට් එකක් හරි මෙමරි බූස්ට් 4 වෙනි එක 4 එක